Halo guys, කොහොමද කොහොමද ඉතින් ඉන්නවද සනීපෙන් අද වැඩි වෙලා එන්න වීඩියෝ කරන්න ආවා මේ අද මම මේ ආවේ මේ තියෙනවා මේ මොකද්ද තියෙන්නේ මැටි ගෙවල් වගේක් තියෙනවා අන්න ඒ ටික වීඩියෝ කරගන්න තමයි ආවේ දැන් මම ඉන්නේ දැන් මේ එතනට යනකම් මම ඉන්නේ අපි යන එතන ගිහලා බලමු වීඩියෝ එක යන එතන ජය ලස්සනට අදපු මේ රවුන්ඩ් බෝඩ් එකක් තියෙන්නේ අර මෙහි අර අපේ ලංකාවේ දියවල් වගේ කේස් එකක් තියෙනවා මෙහෙත් වගා කරලා තියෙනවා ගෝවද ගෝවා මෙතන තියෙන්නේ ඇවිල්ලා ලුණු එතන ලුණු තියෙනවා රටේ විකස් ටිකක් මැද්දෙන් තියෙනවා මේ තියෙන්නේ ගෝවා බලන්නකො පරණ විදියට හදපු වැටවත් මොනවද බලන්න කාන්තාරේ ගෝවා වගා කරලා තියෙන්නේ ගෝවා තියෙනවා මේක නම් මොකද ඉස්ද කොහෙද මේ සේරම මේ වගා කරලා තියෙන්නේ මේ ගහලා තියෙන්නේ ඇවිල්ලා රටේදී අතුල් තමයි ගහලා තියෙන්නේ තියෙනවා මේ සෑහෙන කොළ જાති මොනම වගා කරලා තියෙන්නේ අර අමුයෙන් කන කොළ જાතියක් තියෙනවා මේ මෙතන තියෙන්නේ ඒක ඉන්නේ ඒවා පට්ට එතන මේ මොනවාද එතන තිබ්බේ ඇවිල්ලා ගෝවා නම්මලා කියන හදලා තින්නේ වැටත් මරුවා මේ වැට හදලා තින්නේ මේ මොනවගේද රටින්දි අතු වලින් වෙලාවක මේ ෆාම් එකේ වීඩියෝ එකක් දාන්න ඒකට යන්න ඕනේ බලන්න මාර ලස්සනයි ඒක ටෝක් කරලා ඉන්න ඉපැයි ඉතින් ගිහිල්ලා ඊළඟ වීඩියෝ එකෙන් දාන්නම් ඒක කොහෙද කාන්තාරේ ෆාම් කියලා ලස්සනයි මේකේ තියෙන වීඩියෝ ටිකක් බලමු කියලා ලස්සන ටිකක් තියෙනවා මේ බැමි මං හිතන්නේ මේ පරණම බැමි මේ මැටි වලින් තියෙන්නේ මේ බැම්ම අර මැටි ගෙවල් සීන් එකම තමයි මැටි වලින් තියෙන්නේ මේ සේරම මැටි ඒ කියන්නේ පරණ විදියටම තමයි තියෙන්නේ සේරම මැටි විදියට තමයි තියෙන්නේ මේ බැම්ම වලට අපේ නිකන් අර බලාකුළු බැම්ම වගේම තමයි මේ මොකක්ද මේ ඒ විදිහට මේ දැන් මං ඉන්නේ මේ පැත්තේ කියන්නේ අසීන් වල මේක හැම ගෙදරක එන එකම පෞරාණික සීට් නැත්නම් ඔය හැම ගෙදරක මේක තියෙනවා
අර ඈතින් පේන්නේ මේ මොකද්ද ලෝක ගෝලය වගේ. ඒකට එහා පැත්තේ මේ බිල්ඩින් එකක් තියෙන ඒක අතට තියෙන්නේ වීදුරු ගෝලෙක. පේන්නේ නැහැ පට්ට ගතියක් තියෙන්නේ. ඒක තනිකරම අතරේ කොටුවක් වීදුරු වලින් තියෙන්නේ. මොකද්ද එහා පැත්තේ තියෙන මේ මොකද්ද ලෝක ගෝල නෙමෙයි ග්‍රහ ලෝකාගාරය වගේ අපි. සමහරට එහෙම එකක් වෙන්න පුළුවන් ඇතුලේ තියෙන්නේ. අද නම් මල් තමයි ගොඩක් බලන්න තියෙන්නේ. අද ඇවිල්ලා මේ අද නෙමෙයි දැන් ඇවිල්ලා මේ රස්නේ කාලේ දැන් පටන් ගන්න ඉඳන් මල් අඩුයි නැත්නම් මේක පට්ට ලස්සනයි මේ අනිත් මම මේ මහද බලන වීඩියෝ ගන්න. එතකොට පොඩ්ඩක් මේ වෙලා බලමු මල් ගහයි ලස්සන කොහොමද කියලා. මාරු ලස්සනයි මේ ටික මල් පිරලා තියෙනවා. දැන් නැහැ ඉතින් මේ දවස් ටිකේ අඩුයි. සීතල කාරණා නියමෙටම තිබ්බ මල් ටික. මලක්ක බලමු ඉතින් අද. මේ තමයි මේ රටේ මල් දැන් හැදිලා තින්නේ අර පේන චූටියට පොඩියට ඔය කොළ පාට යන්තම් පේන්නේ ඒ ඇවිල්ලා ගෙඩි. දැන් ඔක තව මාසයක් දෙකක් ගියාට පස්සේ මේ කහ පාට වෙලා නියමෙට එනවා. කහ පාට කියන්නේ ඉදෙනවා නෙමෙයි ඉදෙන්න කලින් කහ පාට සේරම කහ පාට වෙනවා. ඊට පස්සේ ඉදෙනකොට ආය අර මේ රටින්දි පාට එනවා. මේ චූටි මේ පොඩි ගහ පොඩි පැලයක් තමයි පොඩි පැල ඒවා. එතකොට මේ මෙන්න මේක තමයි මම කියර මේ වලාකුළු බැම්ම මේක මේ මෙහි හැම තැනම වගේ තියෙන පරණ අපේ වලාකුළු බැම්ම වගේ මේ හැම ගෙදර පරණ ගෙවල් වල ඉඳලා තියෙන මේ සීන් එක. මේට ආවේනික දෙයක් ඒ කේස් එක. මේකත් මේ ජොගින් පාත් හැම තැනම පාක් තමයි තියෙන්නේ මේක. පාක් ජොගින් පාත්ව තමයි තියෙන්නේ හැම තැනම. අර ඈත පෙන්නේ මේ මැටි වලින් ගාපු බිත්තිය මේ තාප්පය. විතර තමයි මේ මොකද්ද පරණ ගියක් තිබිලා මේක ඇවිල්ලා මේ මොකක්ද අර මම කියපු මැටි ගෙවල් මේ අලුත් කරලා තියෙන්නේ. ඒක අර පේන්ට් කරලා නම්මනක් කරලා මේ අලුත් කරලා තින්නේ ඒව තමයි මැටි ගෙවල්. ඒව තමයි මේ අර තාප්පේ පරණ එක. අර බිල්ඩින් එකේ ටික අලුත් කරලා තින්නේ. මේව තමයි මැටි ගෙවල් මේ තියෙන. බලන්න ලංකාවේ එච්චර ගස් හැදිනව වුණත් මේ වගේ ලස්සනට මේ පාරවල් වල හදන්නේ නැහැනේ. කොච්චර ලස්සනට ලංකාව හදන්න පුළුවන්ද? මේ කාන්තාර වල හදලා තියෙන්නේ. පට්ටනේ. ලස්සනයි ඉතින්. මෙතන මේ තියෙන්නේ මේ මොකද්ද මියුසියම් එකක් තියෙන කියලා මේ ගහලා තියෙන්නේ මෙතන බෝඩ් එකේ. මේ කියන්නේ මීටර 300යි තියෙන්නේ. දැන් නම් යන්න වෙලාවක් නැහැ. බලමු ඊළඟ වීඩියෝ එකකින් එහෙම එකක් තියෙනවද කියලා බලමු. සමහරට අර ඈත වෙන මේ අර මම පෙන්නපු අර ඩියල් වගේ තියෙන කේස් එක අන්න ඒක තමයි. ඒක වෙන්න ඇති සමහර විට. අපි බලමු ඊළඟ වීඩියෝ එකේ.
ෂවර්ම එකක් ඕඩර් කරා. ඔය තින්නේ අර තින්නේ ෂවර්ම එක. ඒ ෂවර්ම කියන්නේ ඔක තමයි අර අන්නේ කපලා මේ කපලා දාන්නේ. ඒවා තමයි ඊට පස්සේ මේ බනිස් එකට හරි කුඹුස් එකට හරි දාලා ෂවර්ම එක අදලා දෙන්නේ. ඔය හදන්නේ මගේ කුඹුව මේ ෂවර්ම එක. අපි ඒක ගිහිල්ලා කමු කොහෙට හරි පාඩුවේ ගිහිල්ලා ඉඳගෙන. ෂවර්ම එක අරගෙන ආවා. shopping කවර් වල දාලා තමයි ඉතින් මේවා තියෙන්නේ. මේ තමයි ෂවර්ම එක. දැන් ඉතින් තියන්නේ මේක කාලා ෂෙර්ලා පෙප්සි බීලා ඊළඟ බස් එකේ නැගලා කාමරයට යන්න තමයි තියෙන්නේ. ෂවර්ම එක මේ තියෙන කුබුස් එක ඇතුළේ තමයි මේ අර අපි මේ තියෙන්නේ. අර ඇතුළට දාපු කෑල්ල ටික මේක ඇතුළට දාලා මේ කපාගත්ත ටික මේකට දාලා දෙන්න පට්ටරායි. ඔයාලා මේක මේ මාර රහත් තියන්නේ. ඔයාලත් මේ අර කරන රියාලා කරලා ඉන්නේ පට්ටරායි. දැන් ෂවර්ම එකත් කාලා ඉවරයි. ටිප්සියක් දීලා ඉවරයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. නැගන් ජය වේවා.